හායි කොහොමද ඔයාලට අද මම හදන්න යන්නේ කැරමල් පුඩින් එකක්. අපිට මේකට ඕනේ බිත්තර, කන්ඩෙන්ස් මිල්ක්, සීනි සහ වැනිලා. මුලින්ම අපි කැරමල් එක හදාගෙන ඉමු. සීනි කෝප්ප භාගයක් විතර මම එකතු කරගන්නවා. ඒ සීනි ටික වැහෙන්න විතරයි වතුර එකතු කරගන්න ඕනේ. සීනි ටික හැම වෙලේම කලවම් කරන්න එපා. එහෙම කලවම් කරනවා නම් සිලිකන් හැන්දක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒ භාජනෙන්ම අල්ලලා හිමීට කලවම් කරගන්න. අපි දැන් කැරමල් එක දාගන්න තැටියට හොඳට බටර් ටිකක් ගා ගන්න ඕනේ. එතකොට අපිට පුඩින් එක ලේසියෙන්ම අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. අපි කැරමල් එක හදනකොට සුවඳ වැඩි කරගන්න කියලා එකතු කරගන්න කුරුඳු පොතු, එනසාල් වගේ දේවල් කැරමල් එක තැටියට දාගන්න කලින් අයින් කරගෙන ඉන්න ඕන. මං ගත්ත තැටිය ටිකක් ලොකු නිසා මම බිත්තර 6ක් එකතු කර ගන්නවා. මේ කහපාටි ගැජමැටික් කෑල්ල නම් මම තෙමු එකකින් ඕඩර් කරේ. මට නිකමට බලන්න ඕනුණා මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා. අවුලක් නෑ. අතේ ගාගන්න අකමැති කෙනෙක්ට මේක හොඳයි. අපි මේ පුඩින් එක හදන්න ගන්න තැටියේ සයිස් එක අනුව අපි එකතු කරගන්න අමුද්‍රව්‍ය වල ප්‍රමාණයනුත් වෙනස් වෙනවා. අපි දැන් මේ විදිහට බිත්තර ටික හොඳට විස් කරගන්න ඕනේ. මම එකතු කරන්නේ ග්‍රෑම් 510 ටින්කිරි ටින් එකෙන් හරියටම භාගයයි. ටින්කිරි එක චුට්ටක් වැඩි නිසා අපි ඒකට වතුර චුට්ටකුත් දාගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි දැන් මේ කිරි ටික බිත්තර එකට දාන ගමන්ම හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි දැන් මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දක් විතර එකතු කරගමු. එතකොට බිත්තර වලින් එන පිළිගඳ චුට්ටක් අඩු වෙලා හොඳ සුවඳක් එනවා. අපි දැන් මේ මිශ්‍රණය කැරමල් එක දාගත්ත තැටියටම පෙරාගෙන දාගන්න ඕනි. මේ උඩ තියෙන චූටි බුබුලු ටික හැන්දකින් හිමීට අයින් කරගන්න. අපි දැන් පුඩින් මිශ්‍රණය දාගත්ත තැටිය මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට ආවරණය කරගන්න ඕනි. මේක අපිට සාස්පානක හරි ස්ටීම් එකක හරි තියලා තඹ ගන්න පුළුවන්. මම සාස්පානක තියාගන්න නිසා රෙදි කෑල්ලක් යටින් තියෙනවා වතුර එක පැහෙනකොට වතුර බුබුලු උඩට විසික් වෙන්නේ නැති වෙන්න. මේ විදිහට කූලින් රැක් එකක් තියාගත්තාම අපිට තැටිය තියාගන්න ලේසියි. උණු කරගත්ත වතුර ටිකක්මයි මම සාස්පානට දාගත්තේ. ඉතින් වතුර ගොඩාක් එකතු කරන්නේ නැහැ. හුමාලෙන් තඹ ගන්න නිසා වතුර චුට්ටක් එකතු කරගත්තාම ඇති. සාමාන්‍ය ගින්දරේ විනාඩි 45ක් විතර අපි මේක හොඳට තඹ ගන්න ඕනි. ඊට පස්සේ රස්නේ යනකම් එළියෙන් අරන් තියලා ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් විතර හොඳට සෙට් වෙන්න තියලා තමයි අපි මේක කපන්න ගන්න ඕනේ. මේ බලන්නකෝ සිදුරු ගොඩකුත් එක්ක හොඳට සෙට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක හරිම රසයි. අපි කඩෙන් අරගෙන කනවා වගේ නෙමෙයි. ගෙදර හදනකොට අපිට ඕන විදිහට ගොඩාක් රසට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම්. Thanks for watching. See you in the next one.